ඉතින් වැස්ස මෙලෙට බැස්ස පොඩි ගමනක් යන්න. බලන්න යන්න ගන්නේ ලංකාවේ දිගම එල්ලෙන පාලම. බලමු තව ගමනකුත් තියෙනවා. වෙලා තුනොත් යන් එකකට ගිහින් බලන්න. චූටි වෙස්සකුත් එක්ක අපි ගමන පටන් ගත්තේ නයි වලින්. නයි වලින් අපි වේයන්ගොඩට ආවා. වේයන්ගොඩින් නිට්ටඹුව හරහා පුරපලින් තමයි අපි ඕර්නලට යන්න හදන්නේ. අතරමඟදී වඩා හම් වෙනවා අත්තනගල්ල පන්සල. මේකත් පුරාණ විහාරස්ථානයක්. අනගමන් ගොඩ ඇදලා යන්න පුළුවන්. අත්තනගල්ල පන්සලට. අපි උරපලින් හරවනවා රෝන්නල්ල පැත්තට. ඉතින් මේ පාර බොහොම ලස්සන පාරක්. කඳු ගොඩම්මදින් තමයි යන්න තියෙන්නේ. ඉතින් කිලෝමීටර් 7ක් විතර අපි ආවා. ඉතින් අපි දැක්කා රොටි කඩයක්. ඉතින් ඒක බිල යන්න අපි නැත්තව කඩේ ගාව. අපිට හම්බුණා උණුන් රොටි හතු මාළුවයි ලුණුමිරිසුයි එක්ක. ඔන්න ගමන අපි ආයෙ පටන් ගත්තා. රුවන්වැල්ල පාලම. රුවන්වැල්ල මාකට් එකට යන පාරෙන් තමයි සංගලි පාලම ගාවට යන්න තියෙන්නේ අපිට. ඉතින් මෙතනින් අපි හැරෙන්න ඕනේ. අපි ඇත්තටම යන්න ඕනේ ළඟම තියෙන පාරෙන්. හැබැයි පාරේ පොඩි බ්ලොක් එකක් තිබ්බ හින්දා මම වටෙන් යන්න තීරණය කරුවා. මේ පාර යන්නේ ග්‍රවුන්ඩ් එක වටෙන් පාලම ගාවට. ඉතින් මෙන්න තියෙනවා ලංකාවේ දිගම සංගලි පාලම. අපි යමු. ඉතින් මේක තමයි ලංකාවේ දැනට තියෙන දිගම සංගලි පාලම. දිග අඩි 550ක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේක 2007 අවුරුද්ද තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකේ විශේෂත්වය තමයි ගම් ඉවර තියෙන ආධාරක දෙකක් අතර කේබල් වලින් මේ පාලම සම්බන්ධ වෙලා තියෙන එක. පාලම මැද්දේ කණු මුකුත්ම නැහැ. ඉතින් ඒ හින්දා පාලම යනකොට මේ පාලම හෙල්ලෙනවා. ඉතින් ඒකින් තමයි මේ පාලමට හෙලවෙන පාලම එහෙම නැත්නම් එල්ලෙන පාලම කියලා කියන්නේ. මේ තියෙන්නේ කැලණි ගඟට ගුරුගොඩෝය එකතු වෙන තැන. ඩහා වැහැලා ඒන් තමයි වතුරේ පාට වෙනසක් අපිට පේන්නේ. මේ තියෙන්නේ පාලමේ එහා කෙරවල. ඔන්න බලන්නකෝ පාලම කොච්චර පැද්දෙනවද කියලා.
කේවල්ලටම ආවා. හරවලට ආපු හින්දා තව චූටි ගමනක් තියෙනවා යන්න. එතනම තව පොඩි ලස්සන තැනක් තියෙනවා. මට හිතුණා එකක් පෙන්නගෙන යන්න තිබුණා හොඳයි කියලා. ඉතින් යන්නේ පොඩි නැචරල් පූල් එකක් බලන්න. වැඩි ප්‍රසිද්ධ නැති හැබැයි ලස්සන තැනක්. අපි ගිහින් බලමු කොහොමද තැන කියලා. අපි මේ හැරවුවේ හැටන් පාරේ කරවනල්ල රවුන්ඩ් බෝඩ් එකේ ඉඳන් හැටන් පාරේ අපි යන්න ඕන කිලෝමීටර් 3ක් විතර. ඉතින් මෙතනින් අපි වමට හරවලා උඩට යන්න ඕන. ඇතුළට යන්න තියෙන්නේ මෙන්න මෙතනින්. ඉතින් අපි ඉස්සරහින් වාහනේ නවත්තලා එමු පල්ලෙහාට. චූටි කැලෑම් මැද්ද යන්න තියෙන්නේ. ඊට බහලා පල්ලෙහාට බහින්න ඕනේ. ඉතින් මේ යස්ටි වයින් හින්දා මේ ආර ලෙස්සන හොඳට මම හිතන්නේ අපිට ගල්තලාවකින් බහින්නක් තියෙනවා. ලෙස්සන ඇති හොඳටම. ඒක ගැන අවධානයෙන් යන්න වෙනවා. මොකද නැත්නම් ඉස්සලා වැටෙන්න තමයි වෙන්නේ. ඉතින් මෙතනින් වම් පැත්තට අපි කට්ටිය ඇවිල්ලා එන තැන ඒව දාලා ගිහින් මේකේ දිවසල් බඳලා තියෙන හොඳටම ගල්තලාවේ බොහොම පරිස්සමෙන් ගඩිය තියන්න ඕනේ. නැත්නම් ඉතින් ලෙලි ගහගෙන තමයි යන්න වෙන්නේ. මෙන්න තැන. මේක තමයි ඔරලෝසුවල. යම් පල්ලෙහාට ගිහින් බලමු.
ඉතින් මෙන්න මේ වලේ තියෙන කඩේින්ද තමයි මේ කනට ඔරලෝසු වල කියලා කියන්නේ. ඉතින් මට තේරෙනවා පරණ දෙල් ඔරලෝසුවක කඩයක් තමයි වලේ තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ නම හම්බෙන්නේ මේකට හේතුව. අපි යන් හිමීට වාහනේට ගමු. ඕන් අපි ආපහු ආවා. ඔන්න අපි ආපහු වෙන පිටත් වුණා. තාම වස්සවරයක් නැහැ. සැරෙන් සැරේ වහිනවා. ඉතින් එන අතරමඟ අපිට හම්බුණා හැලපාඩයක්. හැමදේටම වැඩිය වඩදාරිකම ලොකු හින්දා අපි නැවතුව හැලපයක් ගන්නවා. හැලප ගෑවා කියලා ඊයේ දීපු රොටි කඩේත් අපි අමතක කරේ නෑ. ඉතින් ඒකෙන් නැවතිලා රොටියකුත් කාලා ඒකත් බෙල් තමයි අපි ආවේ. ඉතින් මේ ගමන මෙන්න මේ විදිහට තමයි ඉවර වෙන්නේ. ආයෙත් අලුත් ගමනකින් හම්බ වෙමු. එකල් ගිහින් එන්න. හැමෝටම ජය වේවා.